ආයිබෝවන් ඉතින් ලස්සන තැනක් වුණාට බොහොම ලොකු තැනක් ලස්සන තැනක් තමයි මේක මීට ලස්සන තැන් කොහෙද තියෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. මේ තමයි ලස්සන වොෂ්රූම් එක සුදුවර්ලි හෝටලේ. ඉතින් මෙතෙන්ට ආවේ මේක පෙන්වන්න නෙමෙයි මිරර් view එක ලබා ගන්න. නමුත් මිරර් view එක ගත්තාම මෙන්න පෙනිච්ච දේ. ඉතින් කොහොම වෙතත් මිරර් view එකයි ඔක්කොමත් එක්කලා අසේල් රූපසිංහ වීඩියෝ ක්‍රියේෂන් මම අද දවසේ මේ කියන වීඩියෝ එකෙන් ලස්සන දෙයක් දකින්න හම්බ වෙයි. ඉතින් එහෙමනම් මිරර් view එක බලන්න ඇවිල්ලා මොනවද බලාගත්තේ කියන එකත් එක්කලා අපි යනවා එළියට මේ ලස්සන සුදුවර්ලි හෝටලේ පොඩි රිව්යු එකක් ගේන්නට. ඉතින් එහෙමනම් සුදුවර්ලි හෝටලේ කියන්නේ ලංකාවේ තියෙන හොඳ ප්‍රමුඛ පෙළේ හෝටලයක්. ලස්සනයි මනස්කාන්තයි. හොඳට විදක් කරලා හදලා තියෙන හෝටලයක. හැබැයි මේ කාලේ මේ ෆොරිනර්ස්ලා අඩු තත්ත්වයේ හින්දාද කොහෙද ටිකක් සහනදායි පැකේජ් එකකට තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ ඒකට අපිට මේ බොහොම ලස්සන අවස්ථාවක් හම්බුණා. ඉතින් ඒ අවස්ථාව ගන්න තමයි මෙතෙන්ට ආවේ. ඉතින් මේ තියෙන්නේ සුදුවර්ලි හෝටලේ ඇතුල් පැත්ත කොහොමද කියන එක. ඉතින් මේක මේ ලස්සන මේකක් තියෙනවා. මේ වගේ ලස්සන view එකක් කරලා ලස්සන තැනක්. ඉතින් එහෙමනම් අපිට මේක ලස්සන දේවල් ටිකක් තියෙනවා බලන්න. මේ වගේ ලස්සන තැනක් බලා ගන්න පුළුවන්. ලස්සන අලි තමයි මේක. මොකද මේ පැත්ත පොළොන්නරුවනේ අලි ඉන්න පැත්ත. ඉතින් එහෙනම් පොළොන්නරුවේ අලිත් එක්කලා ලොකු මැදීමක් තියෙනවා. එhmenan අපි බලමු අපි එළියට ගිහිල්ලා කාර් එක ගාවට යන්නත් ඕනේ. දැන් 7ක් වෙලා හවස. එහෙනම් මේ හවස 7ක් වෙච්ච වෙලාවේදී අපි මේ සුදුවර්ලි හෝටලේ ඉස්සරහා පොඩි වීඩියෝ එකක් ගේන්නයි හදන්නේ. ඉතින් මේවා මේ මගේ YouTube channel එක සහ මගේ Facebook එක සඳහා ගේනවා මිසක් මේ හෝටල් එකේ කිසිම මේවාකට කියන එකක් නෙමෙයි. ඉතින් මේක මම බැලුවේ මේ මොකද මම ආව තැන ලස්සන තැනනේ. ඒ නිසා ඒක පොඩ්ඩක් හැමෝටම පෙන්නන එක. මේ තියෙන ලස්සන view එකක් තියෙන්නේ සුදුවර්ලි හෝටලේ. මෙන්ෂන් කරලා තියෙන ලස්සන බෝඩ් එකයි. මේ ලස්සන අලියෙක් ඉන්නේ මේ පැත්තේ හබරන පොළොන්නරුව මේ පළාත් අලිත් එක්කලා බොහොම සම්බන්ධයක් තියෙන පළාත්. ඉතින් මේ හෝටල් එකට එන අයටත් මගදී දකින්න අලියා මෙතනදී ලී අලියෙක් වෙලා දකින්න එක සතුටක් වෙලා තියෙයි කියලා හිතලා වෙන්න ඕනේ. මං හිතන්නේ එහෙම කරලා තියෙන්නේ. ඉතින් චූටි ගාඩන් එකට පොඩ්ඩක් පිවිසෙනවා. හරුවලයි කාර් එකත් පොඩ්ඩක් බලන්න ඉපේ. අපි හෝටලේ රූම් එකටලා හිටියට වැඩක් නැහැ. කාර් එක එළියේ. එහෙමනම් යත් චුට්ටක් බලලා එන්න ඕනේ හින් තමයි මේ කාපාකයට පොඩ්ඩක් ආවේ. මොකද කිලෝමීටර් 200ක් විතාන මුල්ලේ ඉඳලා පොළොන්නරුවට කිලෝමීටර් 200ක් කිසිම අතුරු අන්තරාවක් නැතුව අපි වරගෙන ආපු මගේ ප්‍රියස් එක ගැන චුට්ටක් බලන්න ඕනේ හින්දායි ආවේ. ඉතින් එයා සතුටින් ඉන්නවා. එයාගේ පාකයකට වෙලා අනිත් යාළුවෝ ටිකක් පිරිවරාගෙන. මං හිතන්නේ ලොකු ගැටලුවක් නැහැ. හරි. එහෙමනම් එයාව බලලා යන්න හිතාගෙන ආවේ. අපි යතුරු ගෙනාවේ නැහැ. පොඩ්ඩක් ඇරලා බලන්නවත්. නමුත් ගන්න දෙයක් නැහැ. ඇතුලේ ඔක්කොම හරි. එයා සනීපෙන් ඉන්නවා මෙතෙන්ට වෙලා. කිසිම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. ලස්සනට මෙතෙන්ටලා ඉන්නවා. එයාගේ යාළුවෝ ටික පිරිවරාගෙන තව වාහන ගොඩක් තියෙනවා. ඉතින් එහෙමනම් අපි බලමු ලස්සන හෝටල් එක ලස්සන view එකක් එක්කලා මේක මේ රෑ හින්දා හොයන්න බැරි. මේ තියෙන්නේ අපේ PS එක KT 0357 යාළුවොත් එක්කලා ඉන්නවා. ඉතින් අපිත් ඒ වගේම මේ අපේ පරිශ්‍රයට අපි යනවා දැන් යන්න. මේක ලස්සන තැනක්. මේ ලස්සන තැන බොහොම සුන්දර තැනක්. ඒ වගේම බොහොම නිස්කලංක තැනක්. ඒ ඔක්කොමත් එක්කලා මේ ජීවිතේ පොඩි ඩවුන් එකක් කරගන්න පොඩ්ඩක් හાર્ට් එකට ඩවුන් එකක් දෙන්න. පොඩ්ඩක් හાર્ට් එකට පොඩි රිලැක්ස් එකක් දෙන්න හින්දා මේවා එන්නේ. ඉතින් මේවා මේ මගේ සල්ලි වලින් එන දේවල් නෙමෙයි. අපේ වයිෆ්ගේ අනුග්‍රහය තමයි මේකට 75% තියෙන්නේ. පොඩි 25% විතර පොඩි ෂෙයාර් එකක් දාලා තමයි මමත් මේ එන්නේ. ඉතින් මේවා මේ පිනට පහළ වෙන දේවල්. ඉතින් ඒ නිසා ඒවත් එක්කලා අපි අද දවසේ හොඳ තැනක හොඳ නිවාඩුවක් ගත කරනවා. දවසක් වුණත් ඇති ජීවිතේ රිලැක්ස් වෙන්නට. ඉතින් ඒ හින්දා ඒ රිලැක්ස් වීමත් එක්කලා අපි ඔන්න සුදුවර්ලි හෝටලේ අද දවස ගත කරනවා. 2026 මාර්තු මාසේ 29 වෙනිදා අද 28 වෙනිදා
එතකොට හෙට 29 වෙනිදා මේ දවස් දෙක අපි මේ හෝටලේ ගත කරනවා. ඊළඟට කාර්ය බහුල කාලයක් උදා වෙනවා සිංහල අලුත් අවුරුද්ද. ඒකට වැඩ කරන්න තියෙනවා. මහන්සි වෙන්න තියෙනවා. ඒකත් එක්කලා මෙන්න නැවත සැරයක් තියෙනවා ලස්සන අලි දෙන්නේ. මේක නම් මේ සාමාන්‍ය මේ ලී මේ මොනවද සිමෙන්ති අලි. අර කලින් පෙන්වුවා ලී වලින් හදපු ඒවා. ඉතින් මේ වගේ අලි දෙන්නෙක් නැවතත් ඉන්නවා. මේ අලිත් එක්කලා අපිත් අලි තමයි. අපි ඇවිල්ලා ඉන්නේ වගේ අලි ඉන්න පළාතකට. එහෙමනම් අලි ඔක්කොම එකතු වෙලා අද දවසේ අලි නිමාඩුවක් ගත කරන්නයි මේ ඇවිල්ලා ඉන්නේ. එහෙමනම් ලස්සන view එක තව බලාගෙන යන අතරේ මෙන්න නැවත අලි දෙන්නෙක් ඉන්නවා. ආශාර කරලා පිළිගන්න අලියෙක් ඉන්නවා. ලී අලියෙක් මෙයා. මෙයා ලස්සනයි. දෙන්නෙක් ඉන්නවා දෙපැත්තේ. ඉතින් මේ වගේ දේවල් ගොඩක් මනස්කාන්ත ලස්සන දේවල් ඔළුව නිදහස් කරගන්නට නම් පොඩි ගාණක් ගෙවලා මේ වගේ තැනකට එන්න හොඳ අනුග්‍රහයක් හම්බ වෙන්න ඕනේ. වෙන කායිමත් මේ ගෙදර වයිෆ් කෙන් තමයි අනුග්‍රහය හම්බුනේ. ඉතින් ඒ අනුග්‍රහයත් එක්කලා මෙන්න මේ ලස්සන තැනට ඇවිල්ලා ලස්සන වීඩියෝ එකක් දැම්මා. දැන් ඉතින් කරන්න තියෙන්නේ ඩිනර් එක එන්ජොයි කරන්න තමයි ලෑස්ති වෙන ලයිලා හිතන සූදානම් වෙනවා. අපිත් තව ටිකකින් එකට එනවා. එhmenan මේ සුදුවර්ලි හෝටලේ ඉඳන් අසේල් රූපසිංහ වීඩියෝ ක්‍රියේෂන් මම අද දෙවෙනි වීඩියෝ එකක් ගෙනාවා වෙන සුදුවර්ලි හෝටලේ ඉඳලා. හැමෝටම සන්දයාවක් කියලා ප්‍රාර්ථනා කරනවා නැවත සැරයක්. අපි එන්ජොයි කරන්න යන ඩිනර් එක. තව ටිකකින් අපි හෝටල් රූම් එකට ගිහිල්ලා ඩිනර් එකට එනවා. එතකම් අපිත් එක්කලා ඉන්න. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, පොඩි බැනුමක් දාන්න. හරි හොඳයි කියලා දාන්න, ආදරේ කියලා දාන්න. ඒ ඔක්කොමත් එක්කලා පොඩි ගමනක් යන්න හදන්නේ. හරි. ඒ පොඩි ගමනට මොකද පෙන්ෂන් එකක් තියෙන්නත් එපා නේ. ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන පෙන්ෂන් එකක් නැති නිසා නමුත් පෙන්ෂන් එකක් කියන්නේ මේ පෙන්ෂන් එක හදාගන්නයි මේ හදන්නේ කියලා හිතුවොත් අන්න නිවැරදි. ඒවන එකත් එක්කලා පොඩි නයිස් ට්‍රයි එකක් දාමු. ඒ නයිස් ට්‍රයි එකට හැමෝම හෙල්ප් එකක් දෙන්න. අද දවසේ අර්ලි හෝටලෙට ආවේ ඒ නයිස් ට්‍රයි එකට වීඩියෝ එකක් හදන්නේ මේ පොඩි රෙස්ට් එකක් ගන්න. ඒ රෙස්ට් එක අරගන්න ගමන් තමයි මේ වීඩියෝ එක හැදුවේ. එහෙමනම් ඔක්සිජන් වැඩිපුර ගන්න සෙන්සර් පැඩයක් ඔබේ ගෙදර වවන ගමන් මගේ මේ ආදරණීය වීඩියෝ එකටත් ලයික් එකක් දාන්න කියලා ඉල්ලා සිටිනවා. හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා.